ආයුබෝවේවා යාළුවනේ. කාලෙක ඉඳන් ආසාවෙන් හිටපු ගමනක් අද යන්න කියලා ලෑස්ති වෙන්නේ. අද ඇවිත් ඉන්නේ ලංකාවේ ස්ටේෂන් අතර තියෙන ලස්සනම ස්ටේෂන් එකක් වෙච්ච ග්‍රේට් ඩෙස්ටන් ස්ටේෂන් එකට. ඉතින් අද අපේ නවාතැන වෙන්නේ අන්න අර පේන ග්‍රේට් ඩෙස්ටන් කඳු මුදුන. ඉතින් මම තනියෙන් ඉන්නේ මේ යන්නේ. බෝසිලු ඉන්නවා. යසින්දු නවිදක බෝහාර තේනිද මතක ඇති හාවගල බ්ලොග් එකේ හිටියා. අපි යන් ඉස්සරහට යනවා. ග්‍රේට් ඩෙස්ටන් ස්ටේෂන් එකකින් ඉඳන් නානුවේ පැත්තට කිලෝමීටර් 1.5ක් දෙකක් වගේ දුරක් එන්න ඕනේ. ආහම අපිට හම්බ වෙනවා ඉස්සරහින් කෝවිලක්. එතන තමයි ස්ටාර්ටින් පොයින්ට් එක. අපි මේ යන පාරේ මේ ටර්පන්ටයින් ගස් දෙන දිගටම. ඉතින් තාම මේ ට්‍රේන්ස් වැඩ නැහැ. තාම රිකවර් කරන ගමන් තියෙන්නේ. ඒක නාපෝ රිටර්න් නේ වාටම හරි පොඩයි ඉන්න මෙන්න උන් අපි තපා අර රේල් පාරේම ගිහින් තියෙන පරිස්සමෙන් බලන්නකො දිත්ව නිසා වෙලා තියෙන හානිය. රේල් පාර හදන්න කල් යන එක සාධාරණයි ඉතින්. මොකද මේ තැන් ආවට ගියට හදන්න බෑනේ. හදන්න කොච්චර කල්ලා ගියේ? කාලයක් කීය කාලයක් එන්නේ. ඔන්න අපි ආවා අර කෝවිල ගාවට යන පාර ගාවට. මෙතනින් උඩට ගියාම තමයි අර කෝවිල හම්බෙන්නේ. වතුරෙන් පුරව ගන්නවා නම් අර පැත්තේ පොඩි ඇල පාරක් යනවා. එතනින් වතුර පුරව ගන්න පුළුවන්. අපි ඉතින් කෝකටත් ස්ටේෂන් එකෙන් අරන් ආවේ. අපි යමු උඩට. තාම හයික් එක නම් පටන් ගත්තේ නැහැ. කෝවිල ගාවට යන්න ඕනේ. උතරින් දැන දෙන්න කියන්නේ උතරින් යන්න දෙන්න. ඉතින් අපි ආව කෝවිල ළඟට පඳුරකුත් ගැට ගැහුවා. මේ මෙන්න මෙතනින් පොඩි පීලකින් වතුර එනවා. වතුර පුරව ගන්නත් පුළුවන්. අපි යන හයික් එක පටන් ගමු. මේ කීල මහත්තයෝ ආවද කියලා කියනවා. මොනවාර ආට කියන්නේ? මං ඉස්සර එන්නද? ඉන්න හරි. නඩේ පුරා යන්නේ වැඩ ඉස්සරින් ඉන්න මොකද? මම ඒකත් අපි ලෙස්ට් කරනවා. මචං නේ. කොහොමද මහත්තයෝ බෝල් ඉස්සයි? අවුල්ද? පේන්න වැඩ නැති හින්දා කට්ටිය
මේ හයික් එක ඇවිල්ලා නැහැ. කැලේ ඒව වැවිලා අම්බානේ. උඩට දාන්න මචං. පල්ලෙහා ඉඳන් ආවේ ඉතින් පල්ලෙහා මාර ස්ලොප් එකක් තියෙන්නේ. දිගටම ආවම මෙතනින් පාර බෙදෙනවා. වම් අත පැත්තට පාරකුත් තියෙනවා. මෙහෙම උඩට යන්න පාරකුත් තියෙනවා. මේ උඩට යන්න පාරේ තමයි යන්න ඕනේ. ඉතින් අර ස්ලොප් එක තියෙන හරිය සෑහෙන අමාරුයි මේ බඩුත් එක්ක එන්න. හයික් එක ගැන පාරේ මාරම ස්ලොප් එකක් තියෙන්නේ. එනවා නම් හොඳ ග්‍රිප් එකක් තියෙන සපත් දෙකක් දාගෙන ඉන්න. මේ අපි හයික් එක යන ගමන් ඉන්නේ තාම. අපි යන පාර මේ මොනක් හරි මස් කන සතෙක්ගේ වසුරු තියෙනවා. අර ඇතින් පේන්නේ අපි ආපු පාරවල් ඉතින් ලස්සන view එකක් පේනවා ඇති. අතන ඉතින් තිබ්බ වසුරු ගොඩක් දුරට මස් කන සතෙක් ගිරනවා. මොකද මස් කන සතුන්ගේ මේ තමා වසුරු වල කෙනකින් ඉතුරු වෙන්නේ. දිවියෙක්ගේ වෙන්නත් පුළුවන් ඉතින්. ඉතින් පේනවනේ ඉතින් පාර තනිකර වැහිලා තියෙන්නේ. මෙතන සෑහෙන පරණ ගහක් පාසි බැඳිලා කට්ටිය පොඩ්ඩක් රෙස්ට් එකක් ගන්න නැවතුණා. ඉතින් අපිට තව ටික දුරක් යන්න තියෙනවා. සපත්තු කට්ට නෙවෙයි නිකන් සිරිප්පුවක් වගේ. අනෝනේද? ළමයි අප දුන්න නැති ඉතින් රෙඩි තියයි. එකපාරට දින්නවද දුකිට? ඉඳලා මම අතට මේ මෙතෙන්ට අඩිය තියන්. අනිත් පැත්තට. අන්න හරි එලගිරි. උඩට ගියොත්
මේ ගය අතු වගේක් එහෙම ඇදලා ලස්සනයි. Macam orang lisai. Dia. අන්නේ ගහලා. අපි තාම හයික් එක යන ගමන් ඉන්නේ ඉතින්. තාම ෆස්ට් පීක් එක නම් සෙට් උන්නේ නැහැ. හොඳටම අමාරු කරලා තියෙන කොල්ලොන්ට. පාර සෑහෙන අමාරුයි. මේ සීක් දෙන අය ඇවිල්ලා බලන්න ඕනේ හයික් එක. අනිවාර්යෙන්. මෙතනලු උඩට යන්න ඕනේ. මේ කොට්ට කරමු තියන්න. හරි රකේ මුර නැග්ගා. කොම්මෝ මෙතන ඉන්න බෑ. මේම වදිමු වේ. නේද ස්පීක් එක. ඔන්න අපි දැන් තමයි ආවේ ෆස්ට් පීක් එකට. පාරලා යනම් මාරම ලස්සනට පේනවා. හැබැයි අපි යන්න ඕනේ අන්නර පේන කඳු මුදුනට. අපි යන් ඉස්සරහට ගිහලා කතා කරමු. ඉතින් අපි හයික් එක පටන් ගත්ත 1:30ට වගේ. දැන් වෙලාව 5:45. ඒ කියන්නේ අපිට පැය 4කට වඩා ගිහින් තියෙනවා ෆස්ට් පීක් එකට. කට්ටිය පොඩි රෙස්ට් එකක් ගන්නවා. කෙලින් තමයි වස්සන්න පුළුවන් ඕනම පොල්ලක්. පල්ලෙහා තිබ්බේ වෙනස්ම ගස් සෙට් එක. මෙතෙන්ට ආවම වෙනස්ම ගස් සෙට් එක. තනි කර පොන්සයි කලාපයක් තියෙන්නේ. කඳු මුදුනේ නා.
තව ඉස්සරහට ටිකක් ගිහින් බලමු. අන්න ඇතින් සන්සෙට් එක සෙට් වෙනවා පේනවා. ආයි පහළට දැස්ම. පහළට බහලා යන්නේ. මේ මෙතන හින ප්‍රපාතයක් නේද? ඔව් බලන්න. ඒක බොරුවේ පතුල තේින්නේ නෑ. ඔළුවට අපි දැන් තමයි ආවේ කැම්පින් සයිට් එකට. දැන් ටෙන්ට් එක ගහ ගන්න කරන්න ටිකක් තියෙනවා. රෑ 7:00මාරයි. වෙලාව රෑ 7:00මාරයි. ටෙන්ට්ස් ටික නම් සෙට් අප් කරගත්තා. දැන් කට්ටිය කෝපියක් බොන්න කියලා ලෑස්ති වෙන්නේ. මේකෙන් පස්සේ උයන්න ලෑස්ති වෙන්නත් ඕනේ. උඩගත් මේ තියෙන කොළ පාට එක අපේ කට්ටිය රැයට ගන්න කොත්තුවක් හදනවා. අපි යන් මේ පැත්තට. 10 නේ උතන තියෙන්නේ. හරිනේ. කැම්පින් සයිට් එකට ඉන්න රෑ වුණ හින්දා වටපිටාව බලන්න උනේත් නෑ හරියට. ගෑස් එක වැඩි කරන්න. ඉතින් හෙට උදේම බලන්න යමු. මේ උඩින් කියන්න උලන් වැටෙන්නේ නැති. කොදෙන්නොත් මේ තුවා මේක try නෑ නෑ එහෙනම් ඔය අර කඩවල වල උඹල කඩ මේකක් තියෙනවා. මේ චිලි බේස්ට් නේ මොනවද බන් දන්නේ නෑ බන් තිබ්බ එකක් මම අරන් ආවනික. මේක මේ අරකට එක්ක වතුර බෝතලයක් ගේන්න ඕන. මේ දැන් පොඩ්ඩක් මේක දැම්මම උඹලා පොඩ්ඩක් මේව වෙయ్యා. මේ වතුර බෝතලයක් ඕන. වතුර ඕනේ. වතුර බෝතලයක් ඕනේ. වතුර එකක්ද? ඔව්. මේ ඔය ටෙන්ට් එකේ අයින තියෙනවා. තේනේ. මේ අර මුල්ලේ වතුර ඇති මොනවද මගේ දැම්මේ? තුන පහ මෙසේනම තියෙනවා. උඹලා එකට දාලා හදන්නවද? මේක හොඳයි. එතන මුල්ලේ වතුර තියෙනවා. ඒක ටිකක් අපාරයි. ගන්න එකට හොඳ වුණාට ආ ඉන්න. වතුර බෝතලෙ කිව්වේ. උඹලට ඕනම් මෙතන අඩු වැඩි කරගන්න බලලා. Sorry, dah mungkin. Okay. Edit. Kilo dekha. බෝහාරයි බෝසිලුයි තමයි අද අපේ චෙෆ්ලා දෙන්න. ඔන්න එහෙනම් අපේ රෑ කෑම ලෑස්ති. කාල කරලා නිදා ගන්නත් ඕනේ. මොකද දැන් වෙලාව එකටත් කිට්ටුයි. good morning. අපි ඔන්න උදේ නැගිට්ටා. ඉතින් කියන්න ඕනේ ඊයේ රෑ අපි කැම්පින් සයිට් එකට ඉද්දි 7:00 විතර වුණා. පාරත් හොයාගෙන ටිකක් අමාරු වුණා. ටෝච් ගහන් කරගෙන ආවේ.
වීඩියෝ එකක් ගන්න ඕනේ නැහැ හින්දා. මේ තමයි පළවෙනි කැම්පින් සයිට් එක. මෙතනින් එහාට තව කැම්පින් සයිට් එකක් තියෙනවා. අපි ඒ පැත්තට ගිහින් බලමු. මාරම සීතයි. දැන් ටෙම්පරේචර් එක සෙල්සියස් 13කට වගේ යනවා. Kita ngadu gergam. උදේට කිරි කෝපි එකක් බොන්න කියලා කට්ටිය ලෑස්ති වෙන්නේ. Roti. රොටි Roti. ලෝනක්කාරය ගන්න Roti. ini දාපන් ඒකයි තියෙනවා. වැඩි දාන්න බෑ. ඌ. කිරිවල චුට්ටක් තියෙනවා. කොහොමද? Oh, ini pitu. අපිට දාන්න දෙන්නේ. එහෙම බොන්න බෑ බං. එහෙම බොන්න බෑ පිළියෙල. මෙතනින් පණි කාරේ. ඉඳන් පණි හින්ද මම අපි ගියේ මේ පාරේ. අලු පාට එක. Tetep yang tetep. ලකුණේ වම. Sudu karya kali. ආ ඌ. බිස්කට් එකෙන් ඔය දැන් මියන් මේ පැත්තේ පාරක් තියෙනවා. අපි මේ පැත්තට පොඩ්ඩක් ගිහින් බලමු. වම් පැත්තට පාරක් තියෙනවා. දකුණු පැත්තට තියෙනවා. වම් පැත්තේ පාර ගිහින් බලමු මුලේ. Balakin mana? මාර ලස්සනයි. මේ උඩ ඉතින් සෑහෙන වෙනස් පරිසර පද්ධතියක් තියෙන්නේ. මෙතන ගහක් තියෙනවා. අර මේ කුරුවට හැදිච්ච ගහක්. ඒකේ පාසියම හැදිලා දැන් අර කළු පාටට තියෙන්නේ මේ පරණ පාසිලික. දැන් අලුතෙන් අර හැදීගෙන යන පාසිලික කරනවා අර කොළ පාටට තියෙන්නේ. මාරම ලස්සනයි ඉතින්. මේ වීලත් වෙනවා. දැන් කඳු මුදුනම ඉතින් තාම මීදුමේ වැහිලා තියෙන්නේ. දැන් වෙලාව 6:00මාරයි. දැන් නිකන් මෙතන හුලං කපුල්ලා. මිස්ට් එක ගහනවා මේ පැත්තට. එලා කට්ටිය වැඩ පේනවානේ. මොනවද අපිට උදේ කෑමට දෙන්නේ? Noodles තමයි ඉතින්. අපි තියෙන්නේ ඉස්සලා ෆොටෝ එක ගන්න ඉන්න. හරි බඩ එන හැන්දර මෙහෙම ගනි. වට්ට දෙපා එලලා. කමුනේ. පාරක් තිබ්බා අපි ඒ පැත්තට කියලා බලන්න හොඳේ.
ගස්සියම වෙලනේ සෑහෙන්න. මෙහෙන් උඩට යන්න ඕනේ. මම හිතන්නේ මේ පාරේ යන්නේ view point එකකට වගේ. නැත්තම් තව කැම්පින් සයිට් එකකුත් තියෙනවා. ඒකට වෙන්නත් පුළුවන්. අර ගහයම මාර ලස්සනයි වා. අම්මා දෝග. කැම්පින් එකට මාරු හැබැයි ඉඩ නෑ පොඩ්ඩක්. ඔව් අර කැලේ වගේනේ. ඉතින් අපි දැන් ඉන්නේ මීටර 2100ක් උඩින්. ඒ වගේම මේ කන්ද තමයි ලංකාවෙන් 7 වෙනියට උසම කන්ද. මේ කන්ද අයිති වෙන්නේ නෝරෙල් දිස්ත්‍රික්කයට. මෙතෙන් තුතුම් ශ්‍රීපාදස්ථානය, සත්ත කන්‍යා කඳු වැටිය, ග්‍රේට් වෙස්ටර්න් ස්ටේෂන් එක, පිදුරු තලාගල කන්ද, ඒ වගේම කොත්මලේ ඩෑම් එක, ඒ වගේම තවත් කඳු ගොඩාක් පේනවා. මේ හරියට රිව් එක ක්ලියර් නැති හින්දා අඳුරගන්න අමාරුයි. අපි කැම්පින් කරපු තැනත් ෆුල් ක්ලීන් කරා අපි. ඔන්න අපි එහෙනම් ග්‍රේට් වෙස්ටර්න් සමුදියලා යන්න කියලා දන්නේ. ගයිස් කොහොමද කැම්පින් එක මොකද හිතෙන්නේ? මරු සුපිරිනේ? එක්ස්පීරියන්ස් එකක්.